මේ දවස්වල අපි දකිනවා ගොඩක් සමාජ මාධ්‍ය තුළ සහ ප්‍රධාන මාධ්‍ය තුළ කතා බහට ලක්වන මාතෘකාවක් පත් වෙලා තියෙනවා මේ පළාත් පාලන ආයතන තුළ මේ සභාපතිවරු සහ උපසභාපතිවරු පුරාපත් කරගෙන. මේක දූෂිත ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා කියනවා සමහර පිරිසක්. සමහරව කියනවා මේ ක්‍රියාවලිය තමයි නිවැරදි ක්‍රියාවලිය කියලා. දැන් මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ කිසිදු පක්ෂයක් හෝ කිසිදු ස්වාධීන කණ්ඩායමක් ඒ යම් අදාළ පළාත් පාලන ආයතනයක සභික දුරවලින් 50%ට 50% ලබා ගන්න අසමත් වෙච්ච අවස්ථාවලදී. ඒතකොට දැන් කොළඹ නගර සභාවේ අපි දැක්ක හොඳම උදාහරණේ කොළඹ නගර සභාවේ මුළු මන්ත්‍රී ආසන ගාන 117න් වැඩියෙන් ආසනගත මාළි ජාතික ජන බලවේගය ලබාගත් ආසන 48යි. ඒ කියන්නේ බහුතරට ආසන 11ක් අඩුයි. සමගි ජන බලවේගය ආසන 29යි. ඒ වගේ මෙහෙම මේ බහුතරට 50%කට වඩා ආසන සංඛ්‍යාව අඩු වුණ තැන් වලින් තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඕනේ කියලා මේ රහස් ඡන්දයකින් හෝ නැත්තම් විරුද්ධ ඡන්දයකින් මේක තියන්න ඕනේ කියලා කොහෙන්ද තියෙනවා. ඔව් එතන ඒක මං එන්න එතනට. දැන් මම කිව්වා පසුබිම් තලයේ ගත්තාම රහස් ඡන්දය කියන වචනේ කොහොමද නෑ. ඒක විශේෂිත අවස්ථාවලදී විතරයි ඒක තියෙන්නේ. මම අර කිව්වා කතානායක සම්බන්ධයෙන් අවස්ථාවලදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල තියෙනවා රහස් ඡන්දයක් කියලා. ඒ අර සාමාන්‍යයෙන් පැමිණි සිටින සභිකයන්ගේ බහුතරයේ කැමැත්තෙන්. ඒතර බහුතරයේ කැමැත්ත ගන්න බලන්නේ කොහොමද? අතෝසෝල තමයි ඡන්දය උසන්නේ. එතකොට එකෙන් මේ නීතියට ගිහිල්ලා මේ මෙතුමියට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් දත්තර. නාගේ එකක් ලැබුණයි කියලා කියන නිසා ඒක කොයි ආකාරයට තීන්දුවේද කියලා කියන්න බෑ අධිකරණ අර්ථ නිරූපණය කරයිද කියලා. කෙසේ වෙතත් රහස් ඡන්ද දෙකක් තියන්න කියලා නම් එහෙමනම් කොමසාරිස්වරු විරුද්ධව ඍජුව ලෙසම අතර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හැකියාව තිබුණා. ආයිබෝන්. ඔව්. ඉතින් අපි මේ දවස්වල අපි දකිනවා ගොඩක් සමාජ මාධ්‍ය තුළ සහ ප්‍රධාන මාධ්‍ය තුළ කතා බහට ලක්වන මාතෘකාවක් පත් වෙලා තියෙනවා මේ පළාත් පාලන ආයතන තුළ මේ සභාපතිවරු සහ උපසභාපතිවරු පුරාපත් කරගෙන. මේක දූෂිත ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා කියනවා සමහර පිරිසක්. සමහරව කියනවා මේ ක්‍රියාවලිය තමයි නිවැරදි ක්‍රියාවලිය කියලා. ඉතින් ඔබතුමා මේ ක්‍රියාවලිය ඇත්තටම කොහොමද දකින්නේ? පළාත් පාලන ආයතන වල මේ කොමසාරිස්වරු කියලා තමයි මේ පත් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් එතනදී ඡන්ද විමසීම් සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ විවිධ ක්‍රියාවලිය තුලින් තමයි මේ ක්‍රියාවලිය ඇත්තටම සිද්ධ වෙන්නේ. ඉතින් ඔබතුමා කොහොමද දකින්නේ මේ තත්ත්වය? ඔව් නෝන්. දැන් පහුගිය මේ 6 වෙනිදා තිබිච්ච පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ආයතන ගණනාවකට යම් පක්ෂයකින් 50%කට වැඩි බහුතරයක් අරගෙන මන්ත්‍රීවරු නැත්නම් සභිකවරු පත් වුණා. 161ක් වුණ මට මතක හැටියට. ඒවායේ මුල් අවස්ථාවේදීම කිසි ගැටලුවකින් තොරව සභාපතිවරු හෝ නගරාධිපතිවරු පත් වුණා. මොකද එතකොට බහුතරයක් තියෙනවා 50%කට වැඩිය. ඒක නිසා ආයේ ඒ ගැන වාදයක් කතාවක් මොකුත් නැහැ. ඒ 50%කට වැඩියෙන් ගත්ත පක්ෂයේ හෝ කණ්ඩායමේ අපේක්ෂකයා නගරාධිපති හෝ සභාපති හැටියට පත් වුණා. ඒක කිසි ගැටලුවක් නැහැ. දැන් මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ කිසිදු පක්ෂයක් හෝ කිසිදු ස්වාධීන කණ්ඩායමක් ඒ යම් අදාළ පළාත් පාලන ආයතනයක සභික දුරවලින් 50%ට 50%ක් ලබා ගන්න අසමත් වෙච්ච අවස්ථාවලදී. ඒතකොට දැන් කොළඹ නගර සභාවේ අපි දැක්ක හොඳම උදාහරණේ කොළඹ නගර සභාවේ මුළු මන්ත්‍රී ආසන ගාන 117න් වැඩියෙන් ආසනගත මාළි ජාතික ජන බලවේගය ලබාගත් ආසන 48යි. ඒ කියන්නේ බහුතරට ආසන 11ක් අඩුයි. සමගි ජන බලවේගය ආසන 29යි. ඒ වගේ මෙහෙම මේ බහුතරට 50%කට වඩා ආසන සංඛ්‍යාව අඩු වුණ තැන් වලින් තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. එතකොට මේ කාරණය සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණ පනතේ විධිවිධාන පනවලා තියෙනවා. අර 50%කට වැඩි යම් පක්ෂ ආසන ලබා ගත්තා නම් ඒක ගැටලුවකින් තොරව ඒ සභාපති හෝ නගරාධිපතිපත් වෙනවා. 50%කට වඩා අඩුවෙන් ගත් අවස්ථාවලදී ඒතකොට එකලස පත් කරන්න බෑනේ එක විට මේ සභාපතිවරයෙක් හෝ නගරාධිපති පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. මොකද එතකොට සභිකයන්ගේ බහුතර කැමැත්ත විමසා බලන්න වෙනවා. තීරිපත් වූ සභිකයන්ගේ ඒ කාර්යය මෙහෙයීම කරන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා. එතකොට පළාත් පාලන කොමසාරිස්වරයාගේ මෙහෙයීමෙන් තමයි ඒ කටයුත්ත දැන් කොළඹ මහනගර සභාවේ, ගාල්ල මහනගර සභාවේ, නූරේලිය ඒ වගේ තැන්වල අපි ඒක මාධ්‍යවල දැක්කා. ඒ අදාළ ප්‍රදේශවල ඒ පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් තමයි මෙහෙයීමෙන් තමයි ඒ කටයුතු සිදු වුණේ. නමුත් අර කොළඹ මහනගර සභාවේ පත් කිරීම සිද්ධ කරනකොට කියනවා එතන දූෂිත ක්‍රියාවලියක් සිද්ධ වුණා. කොමසාරිස්තුමියගේ අත්නෝමතික ක්‍රියාවලියක් මෙතන කරේ. එතුමියගේ හිතුමනාපයට මේවා සියලු දේවල් සිද්ධ කරේ කියලා විපක්ෂ කණ්ඩායම් සඳහන් කරනවා. නමුත් මේ
සමහර පිරිස් සඳහන් කරනවා මේක තමයි හරි ක්‍රියාවලිය එතන කිසිම දූෂිත තත්ත්වයක් සිද්ධ වුණේ නැහැ කියන දේ කියනවා. මොකක්ද ඇත්තට ඒතර විශේෂ කොට සලකලා තියෙනවා ඒ නිසා අපි කතා කරමු. ඔව් ඇත්තට දැන් ඔය අපි කියු සංකල සීල ආයතන සම්බන්ධයෙන් උදාහරණයක් ඇටියට අපිට කොළඹ මහනගර සභාවේ ඇති වෙච්ච තත්ත්වය සලකලා ඒක මුල් කරලා කතා කරන්න පුළුවන්. දැන් කොළඹ මහනගර සභාව පහුගිය 16 වෙනිදා ඒ සභාව රැස් වුණා ඒ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරාපත් කර ගැනීම සඳහා. එතකොට දැන් එතන සිද්ධ වෙච්ච ක්‍රියාවලිය එක්තරා විදිහකට කවුරුත් දන්නවා මොකද මාධ්‍යවල ගියා මේ රහස් ඡන්දයකින් තමයි නගරාධිපති මේ සහ නියෝජ්‍ය නගරාධිපති තෝරාගත්තේ. එතකොට ප්‍රශ්නේ මතුවුනේ ඒ නගරාධිපති තෝරා ගැනීම සඳහා කුමන ඡන්දයක් තියනවද කියන කාරණයකින් තමයි ප්‍රශ්නේ මතුවුනේ. එතනදී මම කැමතියි පොඩ්ඩක් මේක මේ යම් පසුබිම සාකච්ඡාවට ගන්න පළාත් පාලන ආයතනවල මේ සභාවතුරු නගරාධිපති තෝරා ගැනීම ඉතිහාසයත් එක්ක. දැන් මේ 2018 අලුත් ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නට පස්සේ තමයි මේ දැන් ඔය දැනට තියෙන පළාත් පාලන මැතිවරණ පරිදි බලපවත්වන්නේ. ඊට කලිනුත් රටේ පළාත් පාලන ආයතන තිබුණානේ. ඒ වගේ සභාපති නගරාධිපති රුවත් කරගත්තා. ඒ අවස්ථාවවලදී මේ යම් පක්ෂයක් කොහොණ්ඩායමක් ගැන සඳහනක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී පැමිණ සිටින සභිකයන්ගේ තේරී පත්‍රලා පැමිණ සිටින සභිකයන්ගේ බහුතර ඡන්දයෙන් තමයි නගරාධිපති හෝ සභාපතිවත් කරගත්තේ. එතකොට ඒ කියන්නේ දැන් අපි කොළඹ මහනගර සභාව උදාහරණ ගත්තොත් එතකොට 117ක් ඉන්නවා නම් 117න් බහුතරය කියන්නේ 59ක්. එතකොට ඒක මේ ඉදාට පැමිණ සිටින සභිකයන්ගේ බහුතර ඡන්දය තමයි මේ අදාළ මේ පත් කිරීම කළේ. එතකොට ඒක එක්තරා විදිහකට මේ මෙතන අපි මේ රහස් ඡන්දය කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවානේ. මේ රහස් ඡන්දය කියන කාර්යයට පොඩ්ඩක් සැලකිල්ලට ගන්න ඕන. දැන් රහස් ඡන්දයක් තියෙනවා මහමැතිවරණවලදී. රහස් ඡන්දයක් තියෙනවා පළාත් පාලන මැතිවරණවලදී. ඒ කියන්නේ සමස්ත ජාතික මැතිවරණවලදී එහෙම නැත්නම් යම් ප්‍රදේශයක හෝ සියලුම ජනතාව සහභාගී වෙලා කරන මැතිවරණවලදී රහස් ඡන්දයක් තියෙනවා. එහෙම නැත්නම් රහස් ඡන්ද තිබීමේ ක්‍රමයක් අපේ රටේ නීතියේ නැහැ. යම් අවස්ථා තියෙන විශේෂිත අවස්ථා, ඉතා පැහැදිලි විශේෂිත අවස්ථාවක් තමයි කතානායක තෝරාපත් කර ගැනීම. එහෙම නැත්නම් කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග ඉදිරිපත් වෙච්ච අවස්ථාවකදී. අන්න ඒ වගේ ඒ අවස්ථා දෙකේදී රහස් ඡන්දයකින් තමයි කියන්නේ ඡන්ද විමසීමක් අවශ්‍ය වුණොත් ඡන්ද විමසීමකින් තමයි කතානායකවරයා තෝරාගන්නේ හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ආපු වෙලාවක ඒ ගැන ඡන්ද විමසන්නේ. ඒ අර සාමාන්‍ය පාර්ලිමේන්තු සියලුම කටයුතු සිදු කරන්නේ විවෘත ඡන්දයකින්. ඒක තමයි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පුරා තිබුණු තත්ත්වය. ඔබ කතා කරන ඉතිහාසයේ පුරා අර මේ يعني ඒ සගාකාරාත්මක ආකාරයෙන් ඔය කරපු ක්‍රියාවලියක්. නමුත් මේ කොහෙවත් ලියවිලා තියනවාද ඒක ඒ ආකාරයෙන්ම මේක සිද්ධ වෙන්න ඕනේ කියලා මේ රහස් ඡන්දයකින් හෝ නැත්තම් විරුද්ධ ඡන්දයකින් මේක තියන්න ඕනේ කියලා කොහෙද තියෙනවා. ඔව් එතන ඒක මං එන්න එතනට. දැන් මම කිව්ව අර පසුබිම තලයේ ගත්තාම රහස් ඡන්දය කියන වචනේ කොහොමද නැහැ. ඒ විශේෂිත අවස්ථාවලදී විතරයි ඒක තියෙන්නේ. මම අර කිව්ව කතානායක සම්බන්ධයෙන් අවස්ථාවේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල තියෙනවා රහස් ඡන්දයක් කියලා. ඒ අර සාමාන්‍යයෙන් පැමිණ සිටින සභිකයන්ගේ බහුතරයේ කැමැත්තෙන්. ඒතර බහුතරයේ කැමැත්ත ගන්න බලන්නේ කොහොමද? අතෝසෝල තමයි ඡන්දය විමසන්නේ. පාර්ලිමේන්තුත් ඒකයි. දැන් නම් පාර්ලිමේන්තුව අතෝසෝල ඡන්දය ගන්න නැහැ. මේ අර තියෙන ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය විමසන්නේ. මේ ඒක අතෝසෝල කරන ක්‍රමයම තමයි ඒක තියෙන්නේ. ඒතකොට ඒ අර සාමාන්‍ය නගර සභාවල දැනටත් ඒ කියන්නේ පළාත් පාලන ආයතනවල දැනටත් සාමාන්‍ය තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අතෝසෝල ඡන්දය ප්‍රකාශ කිරීමෙන්. ඒතකොට ඒ තුල ඒ කාරණේ තමයි අර මං කිව්ව ඉතිහාසෙත් අරගෙන කිව්වේ ඒකයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි ඒතකොට දැන් මේ අලුත් පළාත් පාලන මැතිවරණ පනති තියෙනවා. ඒකට පොඩි විශේෂයක් දක්වලා තියෙනවා. එතකොට මේ නගරාධිපති දැන් 50%ක මේ බහුතරයක් කිසි පක්ෂයක් ලබාගෙන නැති අවස්ථාවකදී නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උපසභාපති තෝරා ගන්න අවස්ථාවවලදී කුමන ඡන්දයක් තියන්නේද කියන කාරණය තේරීපත්තු සභිකයන් විසින් තීරණය කළ යුතුයි කියලා තියෙන්නේ. රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක් තියෙන කියන කාරණය පැමිණ සිටින සභිකයන් විසින් තීරණය කළ යුතුයි. ඒ අර රහස් ඡන්දයක් තියනවාද කියලා රහස් ඡන්දයක් තියෙන ක්‍රමයක් පළාත් පාලන මැතිවරණ මත සඳහන් වෙන්නේ නැහැ. ඒතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ අදාළ සභාපතිවරයා, උපසභාපතිවරයා, නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් තියනවාද කියන කාරණය ඉන්න සභිකයන් විසින් තීරණය කළ යුතුයි. කොහොමද තීරණය කරන්නේ එහෙමනම්? ඒක එතන රහස් ඡන්දයක් කියලා සඳහනක් නැහැ. එහෙමනම් කරන්න තියෙන්නේ ඒක විවෘත ඡන්දය කියන්නේ අතෝසෝල කරන ඡන්දකින් තමයි තීරණය කරන්න ඕන. අන්න එතනදී ඒ කාර්යය ගැන තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. දැන් ඒ කාර්යයේ මූලික කොටගෙන දැන් ඇතැම් පිරිස් සඳහන් කරනවා මේ නීතිමය පැත්ත මේක
නීතියට යන්න පුළුවන් මේක නඩු පවරන්න පුළුවන් කොමසාරිස්වරයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා සමහර පිරිසක් කියනවා. ඉතින් ඔබතුමා කොහොමද මේ අතර නීතිඥවරයෙක් විදිහට මේක දකින්නේ? මේ නීති පැත්තට මේක කරවන්න පුළුවන්ද මේක? එතන යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ රහස් ඡන්දයක් තියනවද නැද්ද කියලා මේ නගරාධිපතිවරයා තෝරාගෙන සඳහා රහස් ඡන්දයක් තියනවද නැද්ද කියන කාරණේ ප්‍රශ්නයක් මතුවුණාම ඒක කොමසාරිස්වරයාට තනි තීරණයක් ගන්න බලයක් නැහැ. ඒක තමයි මූලිකම කාරණය. කොමසාරිස්වරයා එතකොට එහෙමනම් තීන්දුව මේ ඉන්න සභිකයන්ගේ බහුතර කැමැත්ත උඩ තමයි තීන්දුවක් ගන්න ඕන. එතකොට ඉන්න සභිකයන්ගේ බහුතර කැමැත්ත ගන්න කොහොමද සාමාන්‍ය ක්‍රමයේ අතෝසල ඡන්දය ගන්න වෙන්නේ. දැන් කොළඹ නගර සභාවේ ප්‍රශ්නේ උනේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා කුමන ආකාරයේ ඡන්දයක් තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන් රහස් ඡන්දයක් තියන්න කොමසාරිස්වරිය කටයුතු කරන්න ක්‍රියා කරන්න යෙදුණා. ක්‍රියා කරන්න උත්සාහ කළා. ඒ කියන්නේ එහෙමනම් ඒ විදිහට ක්‍රියා කළා නම් රහස් ඡන්ද දෙකක් තියෙන වෙනවා. ඉස්සෙල්ලා තියෙන ඡන්ද ක්‍රමය මොකක්ද කියලා තීරණය කරන රහස් ඡන්දයක් තියන්න වෙනවා. ඊට පස්සේ ඒ තෝරා ගැනීම කරන්න රහස් ඡන්දයක් තියන්න වෙනවා. ඉතින් ඒක අපේ නීතියේ කොහෙත්ම සඳහනක් නැති කාරණයක්. ඊටාම නීතියට එක්තරා විදිහකට විකාරූපී අර්ථයක් දෙන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒක කොළඹ මහනගර සභාවේ යන්තම් මේ ඊටාම මේ මූලෙන් වගේ වැළකුණා. මොකද විපක්ෂයේ മന്ത്രിවරුම කිව්වා මේ කාරණා දෙකකට රහස් ඡන්දයක් තියෙන මොන මේක විකාරයක් කියන කාරණේ. ඒක නිසා අපි එක එන රහස් ඡන්දයක් තියමු කියලා මේ යෝජනා කරලා ඒක ඉතින් අන්තිම වශයෙන් එහෙම තමයි කෙරුණේ. හැබැයි දැන් ඒක කොමසාරිස්වරයා කරන්න ගියේ කුමන ආකාරයේ ඡන්දයක් තියනවද කියලා රහස් ඡන්දයක් තියන්න. ඒක කිසිසේත්ම නීතියෙන් අනුදැන තියෙන කාරණයක් නෙවෙයි. අන්න එතන තමයි කොමසාරිස්වරයා වරද්දක් කරන්න කරයි කියලා නෝක්දිනා කියන්නේ. ඒක අර එතන කොළඹ නගර සභාවේ මේක වැළකුණු නිසා එතන මේ ප්‍රශ්නේ එතනින් එහාට ගියේ නෑ. හැබැයි එතන රහස් ඡන්ද දෙකක් කියන්නේ ඒ කුමන ඡන්දයක් තියනවද කියලා රහස් ඡන්දයක් තියන්න ගියා නම් ඒක අපේ රටේ නීතිය සම්පූර්ණයෙන්ම ඒක කන පිට හරවන තත්ත්වයක් එනවා කියලා තමයි මගේ අදහස. එතකොට එකෙන් මේ නීතියට ගිහිල්ලා මේ මෙතුමියට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්ද අතන? ඇත්තටම මම හිතන්නේ ඒක කවුරු නීතියට ගිහිල්ලා නැති නිසා සහ මේක ඒකෙන් තීන්දුවක් නැති නිසා ඒක ගැටලු සහගතයි. කෙසේ වෙතත් කොමසාරිස්වරිය මොකද කරන්න ඕන මේ රජයේ නිලධාරියෙක් වැඩ කරන්න ඕන අනිවාර්යයෙන්ම ඒ අදාළ නීතියෙන් Tamanට පෙරලා තියෙන බලතල සීමාව තුල. ඒගොල්ලන්ට කිසි ආකාරයක අභිමතයක් නැහැ. අනිවාර්යයෙන්ම නීතියෙන් තියෙන සීමාව තුල වැඩ කරන්න ඕන. ඒක නිසා යම් ආකාරයක දැන් කොළඹ නගර සභාවේ නම් අර අන්තිම වශයෙන් සිල්නාගේ එකත්වය ලැබුණයි කියලා කියන නිසා ඒක කොයි ආකාරයක තීන්දුවේද කියලා කියන්න බෑ. අධිකරණයක් අර්ථ නිරූපණය කරයිද කියලා. කෙසේ වෙතත් අර රහස් ඡන්ද දෙකක් තියන්න ගියා නම් එහෙමනම් කොමසාරිස්වරිය විරුද්ධව ඍජුව ලෙසම ඇතර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හැකියාව තිබුණා. එතකොට ඒ ක්‍රියාවලියේ ඒ කාරණා මුල් කරගෙන තමයි මේ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන් කියලා මෙතුමා සඳහන් කරන්නේ. ඉතින් ඊළඟ කාරණේ අපි එතනින් පරිපාලක කතා කරමු. දැන් මේ ඡන්දයේ සෑම මේ ගැන හැමතැනම වගේ අපි දකිනවා දැන් එක පක්ෂයක් මුල් කොටගෙන පිටවෙන්නේ නැහැ. ඉතින් විවිධ පක්ෂවල සහයෝගය ලැබිලා තමයි මේ බලය පිටව ගත්තේ. උන් කියන්නේ කවුද සභාපති කවුද උපසභාපති කියලා පිටව ගත්තේ තවත් පක්ෂවල ආධාර උපකාර ඇතුව. එතකොට සමහර පක්ෂ කියලා තිබ්බා NPP එක කෙලිම කියලා තිබ්බා වෙන පක්ෂ වලින් ආධාර උපකාර ගන්න නැහැ. අපි තනියම මේක පිළිහිටවනවා කියලා. එතකොට අන්තිමේදී සමහර තැන්වලදී අපි දකිනවා දැන් මේ එක දැන් NPP එක සභාපති ගන්නකොට උපසභාපති වෙන පක්ෂකින් එනවා. එතකොට ඒක මොකද්ද? ඒ තත්ත්වය ඇත්තටම ඒ තත්ත්වය මොකද්ද? ඊට පස්සේ තව සජබේ බලනකොට සියලුම විපක්ෂ එකතු කරගෙන බලය පිහිටවනවා. ඉතින් ওই තත්ත්වය දෙක තමයි අපි මේ වෙලාවේ දකින්නේ. ගොඩක් අඩුවෙන් තමයි අපි දකින්නේ. يعني NPP එක ගත්තා, සමහර තැන්වල ගත්තා, සමහර තැන්වල නැහැ. ඉතින් ගත්ත තැන්වලත් අර වගේ ඇතම් තැන්වල සිද්ධ වෙනවා. මොකද්ද මේ කියන්නේ? එතකොට ඒ එකතු වෙලා මොකද්ද මේ පිහිටවගන්නේ බලය ගන්න ක්‍රමවේදය? කලින් අපි දැකලා තියෙනවා කලින් පක්ෂවල තියෙනවා මොකද විශේෂත්වය වෙලා තියෙන්නේ මේ NPP එක මෙහෙම කියලා මෙහෙම වෙන එක. දැන් මේ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ තුල ඡන්ද ක්‍රමය හදලා තියෙන්නේ දැන් මේ ප්‍රධාන ඡන්ද ක්‍රම දෙකම එකතු කරලා. ඒක තමයි මේ අර අපි කියන මේ first past the post. ඒ කියන්නේ වැඩියෙන් ඡන්ද ගන්නත් එක්කෙනා ඒ කියන්නේ දිනුම් කණු මුලින් පහු කරගෙන එක්කෙනා දිනනවා. කියන ක්‍රමයක් සමානුපාතික ක්‍රමයක් දෙකම සංකලනයක් හැටියට තමයි තියෙන්නේ. එතකොට කොට්ටාශ ක්‍රමයේ තියෙනවා. කොට්ටාශ ක්‍රමයේදී ඒ වැඩිම ඡන්ද ගන්නත් කෙනා മന്ത്രി හැටියටපත් වෙනවා. ඊළඟට මේ මුළු සභා ප්‍රදේශය තුළම ලබාගත ඡන්ද අනුපාතයටත් පක්ෂ වලට හෝ කණ්ඩායම් වලට
ආසන ලැබෙනවා. එතකොට ඒක නිසා ඉතා සුළු පක්ෂවලට පවා මේ කියන්නේ මේ මන්ත්‍රී ආසන දිනා ගැනීම හැකියාවක් මේ ඡන්ද ක්‍රමය තුල තියෙනවා. ඒක එක්තරා විදිහකට බොහෝ දුරට මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්න පුළුවන්. මොකද ජනමතය කියන්නේ මේ වැඩිම ඡන්ද ගන්න කෙනාගේ මතය විතරක් නෙමෙයි. අඩුවෙන් ඡන්ද ගත්ත කෙනාගේ මතයත් ජනමතයේ කොටසක්. එතකොට 100ට යම් කෙනෙක් අපි කියමු 160ක් ඡන්ද ගත්තා කියලා. එයාට ඒ 160ට ප්‍රතිලාභයක් ලැබෙනවා. අනිත් එක 140 නා. ඒ 140 සම්පූර්ණ ඉවත දාන්නද? ඒක ඉවත දාන්න බෑ සම්පූර්ණයෙන්. ඒතකොට ඒකටත් යම් ප්‍රකාශනයක් නියෝජනයක් තියෙන්න ඕනේ. අන්න ඒ පදනමක් තමයි මේ ඡන්ද ක්‍රමය හැදිලා තියෙන්නේ. හැබැයි ඒ නිසා කෙනෙකුට කියන බල ඕන තර්කයක් හැටියට ගැටලුවක් මතුවෙනවා. ගැටලුව තමයි මේ හැම පක්ෂයකටම නියෝජනයක් ලැබෙනවා. එතකොට මේක සමහරව කියනවා මේක අච්චාරුවක් වගේ කියලා. අච්චාරුව වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කාරණේ තියෙන්නේ ජනමතය ප්‍රකාශපත් වෙනවා. ජනමතය නියෝජනය වෙනවා ඒ ආයතනය තුල. එතකොට ඒක නිසාම මේ අර ඉතා පැහැදිලි තමන්ට ජන අනුකූලත්වයක් තියෙන ප්‍රදේශවලදී අර කිසිදු පක්ෂයකට 50%ක් මොන ඡන්දයක් ගැනීම ලේසි නැහැ. එතකොට ඒක නිසාම දැන් 45 42 කොළඹ මහනගරවරයන් 36 ඒ කියන්නේ වැඩිම ඡන්ද ගත්ත පක්ෂය. ගත්තේ අන්න ඒ වගේ ඡන්ද ප්‍රතිශතයක් 50ට අඩුවෙන්. 50ට අඩුවෙන්. ඒතකොට ඒ ඉතුරු ප්‍රමාණය ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන පක්ෂයත් යම් ඡන්ද ප්‍රමාණයක් ගන්නවා. ඊට අමතරව අනිකුත් පක්ෂත් යම් ප්‍රමාණ වලින් ඡන්ද ගන්නවා. ඒතකොට ඒක නිසා යම් පළාත් පාලන ආයතනයක පක්ෂ කීපයක සභිකයන් තේරිපත්‍ර තියෙන්න පුළුවන්. එතන එවැනි අවස්ථාවකදී තමයි මේ ගැටලුකාරී තත්ත්වය මතුවෙන්නේ. එතකොට අර 150ක ඡන්දයක් ලබාගත නැති ප්‍රදේශවලදී එතකොට යම් පක්ෂයක් සභාපති හෝ නගරාධිපති ඒ තනතුරු ලබා ගන්න නම් ඉන්න සභිකයන්ගේ 150කට වැඩි ඡන්ද ගන්න ඕන. ඡන්දයේ අනුමැතිය ලබා ගන්න ඕන. එතකොට එහෙමනම් ඒ ප්‍රධාන ඒ කියන්නේ මේ තනතුරු සඳහා තරඟ කරන පක්ෂවල සිද්ධ වෙනවා අනිකුත් පක්ෂ වලින් හෝ කණ්ඩායම් වල නියෝජිතයන්ගෙන් සහාය ලබා ගන්න. ඉතින් ඒක ඊට පස්සේ දැන් ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ආකාරය අපි මේ පහුගිය සුමානේ විතර දැක්කා. එක පක්ෂ ඉතින් කේවල් කරනවා අපි කියනවා මේ මුදල් දෙනවා වරදාන දෙනවා වරප්‍රසාද දෙනවා කියලා කියනවා. අපි තාම ඒවා එහෙම රිජුලස් දැක්කේ නැහැ. උනාට එහෙම කතා තියෙනවා. ඒවා ඉතින් අපිට එහෙම වෙනවද කියලා තව ඉදිරි කාලෙදී බලා ගන්න පුළුවන්. ඔව්. දැන් අර අපි තාක්ෂණික ප්‍රශ්නයක් විදිහට අපි තවත් කතා කරොත් මේ දැන් සීතාවක ප්‍රාදේශ සභාව වෙන්න ඕනේ. ප්‍රාදේශ සභාව ඒ තුල පිහිටවනකොට මේ ඇත්තටම ඝන පූර්ණේ නැහැ කොහොමද? පිරිසක් මේකෙන් සභාවේ නැගිටලා යනවා. ඒතකොට ඝන පූර්ණේ නැහැ. ඒතකොට ඝන පූර්ණේ නැති වෙනකොට තවත් කල් යනවා. එතකොට මොකද්ද මෙතන තත්ත්වය? ඇත්තටම මේ ඝන පූර්ණේ අවශ්‍යද නැත්නම් ඉන්න පිරිසකින් මේක කරගෙන යන්න පුළුවන්ද මේ ඡන්ද විමසලා? ඒක තමයි ඒක පළාත් පාලන ආයතන නීතිය අනුව ඝන පූර්ණ නැතුව බෑ. ඒ කියන්නේ ඉන්න තීරිපත් මේ සභික මුළු සභික සංඛ්‍යාවෙන් අඩක් හොයිට වැඩි ඉන්න ඕන සභාවේ සිටින්න ඕන මේ සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා හෝ ඒ අනුකුත් නිලතල පත් කරගන්න. ඉතින් දැන් අඩකට වැඩි පිරිසක් අර යම් වැඩි ඡන්ද ගත පක්ෂයේ 150ක ඡන්ද ලබාගෙන නැත්නම් එතකොට මේ ඝන පූර්ණය ඒ කියන්නේ ඝන පූර්ණය සඳහා අනිකුත් කොටස් වලත් සහාය අවශ්‍යයි. එතකොට දැන් විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ වගේ ඉන්න කොටසේ. එතකොට මේ අනිත් පක්ෂවල කණ්ඩායම් නැගිටලා ගියොත් ඝන පූර්ණය නැති වෙනවා. එහම ඝන පූර්ණය නැති වුණොත් ඊට පස්සේ සභාව ගෙනියන්න බැරි වෙනවා. ඉතින් මේක ඇත්තට දැන් එක අවස්ථාවක වුණා දැන් ওই සීතාවක නගර සභාවේ ප්‍රාදේශ සභාවක වුණා කියලා කියනවා. ඊට පස්සේ දැන් ඊළඟ වතාවේදී මේක වෙන්න පුළුවන්. එතකොට ඊටාම අර්බුදකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක නිසා ඉතින් මේ අර්බුදකාරී තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ පළාත් පාලන කොමසාරිස්වරු එක්තරා විදිහකට යම් මේ ප්‍රඥාවන්ත විදිහකට වැඩ කළ යුතුයි කියන කාරණේ තමයි අපිට අවධාරණය කරන්න තියෙන්නේ. ඔව්. එතකොට මේ තවත් කාරණා තමයි මම සඳහන් කරා මම ඊළඟ ප්‍රශ්න විදිහට අහන්නත් ඉතියේ විපක්ෂයේ විදිහට සලකන මොකද ඒක කතාව මේ කියන්න පොඩක් දැන් ගොඩක් කට්ටිය හිතන්නේ විපක්ෂයක් මේකේ තියෙනවා කියලා මේක ඇතුලේ. එතකොට මොකද්ද මේ කතාව? ඔව් ඇත්තට මේ පළාත් පාලන මැතිවරණ පන දාම ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ කියලා එකක් නැහැ. හැබැයි ඉතින් දැන් එක්කෝ 150ක බලය ගත්ත පක්ෂය හෝ එහෙම නැත්නම් වැඩියෙන් බලය අරගෙන වැඩි ආසන සංඛ්‍යාවක් අරගෙන සභාව පිහිටුනේ. කියන්නේ නගරාධිපති හෝ සභාපති වශයෙන් පත් වෙන කණ්ඩායම පාලක පක්ෂය බවට පත් වෙනවා. ඉතින් පාලක පක්ෂය නම් ඊට ප්‍රතිපක්ෂ වශයෙන් කණ්ඩායම ඉතින් විරුද්ධ පක්ෂය වශයෙන් තමයි හඳුන්වන්නේ වෙන්නේ. හැබැයි නීතිමය වශයෙන් පළාත් පාලන ආයතනවල ආණ්ඩු පක්ෂ විපක්ෂය කියලා කණ්ඩායම් දෙකක් නැහැ. ඔව් සියලුම දෙනා മന്ത്രിවරු බවට පත් වෙනවා. සියලු දෙනා ඒ කොට්ටාස
නියෝජනය කරන මන්ත්‍රීවරු බවට පත් වෙනවා. සියලු දෙනාට එක හා සමාන ප්‍රසාද මන්ත්‍රීවරයෙක් වශයෙන් හිමි විය යුතුයි. ඒ තත්ත්වය තමයි තියෙන්නේ. මොකද මේක මේ මාධ්‍ය සහ අනෙකුත් පුද්ගලයන් එකතු වෙලා දේශපාලන කණ්ඩායම එකතු වෙලා මෙතන මේ විපක්ෂය සහ ආණ්ඩු පක්ෂයක් නැත්නම් මේ බලය තියෙන පක්ෂයක් කියලා උඩට ගේනවා මේක මතු කරනවා. ඉතින් ඒ තුල තවත් මිනිස්සුන් තුලත් ජනතාව තුලත් ඇති වෙනවා මේ අපේ කොට්ටාසයට ඉන්න පත් වෙලා ඉන්න മന്ത്രിවරයාට වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන මත ගැටුමක් ඇති වෙනවා උතනදී. එතකොට මේ ආණ්ඩු පක්ෂය කෙනෙක් නෙමෙයි නම් එයාට වැඩ කරන්න බෑ. ඉතින් ආණ්ඩු පක්ෂ කෙනෙක් නම් එයාට වැඩ කරන්න පුළුවන්. අපි වැඩ ගන්න පුළුවන්. කියන්නේ ආණ්ඩු පක්ෂ කෙනෙක් මේ ලොකු කියන්නේ මේ ප්‍රධාන ආණ්ඩුව නෙමෙයි මේ කියන්නේ ප්‍රාදේශ සභාවේ ආණ්ඩු පක්ෂය විපක්ෂද කියන එක. එතකොට කියන්නේ සභාපතිවරයාගේ පක්ෂයේ පුද්ගලයෙක් නම් උට වැඩ කරගන්න පුළුවන්. නැත්තම් වැඩ කරගන්න බෑ. ඒ මතෙත් තියෙනවා. එතකොට ඒකත් අපි පොඩ්ඩක් මෙතන කතා කරොත් හොඳයි නේ අතනම. ඔව් ඒක අපේ ඇත්තට මේ අපේ දේශපාලන සංස්කෘතිය කොටසක්නේ. දැන් ඊටාම සරල විදිහට කිව්වොත් මේ පාරේ ලයිට් එකක් දාගන්න. පාරේ ලයිට් එකක් දාගන්න දැන් ඒක එතකොට දැන් එතන ඒවයි සේරම බලයේ තියෙන සභාපතිරනේ. සභාපතියත් තමයි ප්‍රාදේශ සභාවේ හෝ නගර සභාවේ ප්‍රාදේශ සභාවක සභාපති මේ නගර සභාවක නගරාධිපති අතේ තමයි බලය තියෙන්නේ. ඒවයි මේ එතකොට ඒක නිසා දැන් මිනිස්සු කියන කතාව තමයි මේ පාරේ ලයිට් එකක් ගිහලා ලයිට් එකක් දාගන්න. ඉතින් නගරාධිපතිට එන් අනුමැතිය ගන්න ඕන. එතකොට ඒ සඳහා එතකොට ඒ ලේසි වෙන්නේ කොහොමද? ඒ කොට්ටාශයේ මන්ත්‍රීවරයා සභිකයා අපේ පාලක පක්ෂයේ ඒ බලයේදී පවතින පක්ෂයේ සමාජිකයන් නම් තමයි. ඒ විරුද්ධ පක්ෂ නම් එතකොට මේ ලයිට් එක දාගන්නවත් බෑ. පාරක් හදාගන්න ගියත් ඒකයි. ඒක ඇත්තට නීතිමය කාර්යයට වඩා ඒක තියෙන අපේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද එතනදී මේ ජනතාව ඡන්දයෙන් තමන්ගේ සභිකයා තෝරලා තියෙනවා. එතකොට ඒක නිසා ඒකට කාටවත් දොස් කියන්න හෝ කාටවත් ඒක වරද පටවන්න පුළුවන් කමක් නැහැ. එහෙම නම් ජනතාවට තමයි අන්තිමට වරද පටවන්න වෙන්නේ. ඒ ජනතාවට එහෙම වරද පටවන්නත් බෑ. මොකද ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ හෘදේ සාක්ෂිය අනුව තමන්ගේ සභිකයා තෝරාපත් කරගන්න. එතකොට ඒ වගේ තත්ත්වයේ තුලදී මේ ඒ අවශ්‍ය කටයුතු කිරීම ලයිට් එකක් දාගන්න වෙන්න පුළුවන්, පාරක් හදාගන්න වෙන්න පුළුවන්. ඒ වගේදී ඒක අවශ්‍යතාව අනුව කරනවා මිසක් කිසිසේත්ම මෙයා මගේ පක්ෂයේද මෙයා විරුද්ධ පක්ෂයේද කියලා එහෙම කරලා වැඩ කරන්න බෑ. ඒක නිසා මේ ඇත්තට අපේ මේ ඇති වෙලා තියෙන තත්ත්වෙම සම්පූර්ණ වෙනස්, සම්පූර්ණ වැරදි. ඒක නිසා මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. ඉතින් මේක වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් අපි මේ වත ගොඩනගා ගන්න ඕන. මොකද දැන් එක්තරා විදිහකට ජනතාව රටේ වෙනසක් වෙනුවෙන් තමයි පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තමයි ඡන්දය දුන්නේ. ඒක නිසා එතකොට දැන් අලුත් පැවතිලා තියෙන ආණ්ඩුවට සහ ඒ අලුතෙන් පත් වෙච්ච ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා වලට ඒවයි පාලන බලය හොබවන අයට ඒ වගකීමක් තියෙනවා. ඒ කිව්ව අලුත් දේශපාලන සංස්කෘතිය මේ රටේ ගොඩනගන්න. එතකොට එහෙමනම් මේගොල්ලෝ මේ ඇත්තට එක අතකට අනෙක් ඒ වගකීමක් ගිහම ජනතාව තමන්ට දිනා ගැනීමට ඒගොල්ලෝ උත්සාහ කරන්න බෑ. දිනා ගන්න උත්සාහ කිරීමේ ප්‍රධානම දෙයක් තමයි කාටවත් සමානව සැලකීම. මෙයා මේ විරුද්ධ පක්ෂ කෙනා, මෙයා අර පක්ෂ කෙනා, මෙයා මට විරුද්ධ කෙනා කියලා එහෙම සලකන්නේ නැතුව කාටවත් සමානව සැලකීම. මොකද ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී මේ දේශපාලන ක්‍රමයේ තියෙන හැම රට අනෙක් දියුණු රටවල ඒක තමයි ක්‍රමය. අනිත් එක තවත් ඇත්තම දැන ජනතාවගේ චින්තනය පොඩි වෙනසක් විය යුතුයි. මෙතන මේ මොකද ජනතාවම තමයි මේ හිතන්නේ මේ මන්ත්‍රීවරයාට පුළුවන් ද බැරිද කියලා. يعني ආණ්ඩු පක්ෂයේ නෙමෙයි නම් ඔය සභාපතිවරයාට හිතවත් නැත්තම් මේක බෑ කියලා හිතනවා. ඒක තවත් දුරට අර මන්ත්‍රීවරයාට පහසුවක් වෙනවා. ඔහු සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා මේ ඡන්ද ටික අරගෙන ඔහු පැත්ත කරලා ඉන්න ස්වභාවය. එතකොට මං ආණ්ඩු පක්ෂයේ සභාපතිගේ පක්ෂයේ නෙමෙයි මම පැත්ත කරලා ඉන්නවා කියලා එහෙම ස්වභාවයකුත් සමහර දැන්. එතකොට සමහර බැතිවන්න කොට්ටාස කඩා වැටීමකට ලක් වෙනවා, සංවර්ධනයක් නැති වෙනවා. ඒ වගේ අපි දැකලා තියෙනවා. එතකොට මේ ඒ වගේ චින්තනයේ වෙනස් වීමක් අතරම අපි හිතනවා ජනතාව තුළත් තියෙ යුතුයි කියන. ජනතාව තුළත් තියෙන්න ඕන, ඒ ජනතාවගේ නියෝජිත තුළත් තියෙන්න ඕන. මොකද දැන් යම් කෙනෙක් ඒ සභාවක නියෝජිතයෙක් වශයෙන් පත් වෙන යාට වගකීමකුත් එක්ක. ඒක වරප්‍රසාදයක් මේ තානාන්තරයක් නෙවෙයි. ඒක විශාල වගකීමක්. මොකද ඒක දැන් මිනිස්සු ජනතාව විසින් බලෙන් පත් කළා නෙවෙයිනේ. මම ඉස්සර ඡන්දය ඉල්ලනවා. මට ඡන්දය දෙන්න මම අර කරන්න මේ කරන්න කියලා දහස පොරොන්දු වෙලා කෙනෙක් පත් වෙන්නේ. ඒ පත් වුණාට පස්සේ එයා ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ මේ
බාධා ભેදයක් තියෙන බෑ. එයාට වගකීමක් තියෙනවා. එතකොට එයා දැන් විරුද්ධ පක්ෂයට නම් අයිති වෙන්නේ එයාට වගකීම තවත් වැඩි එක්තරා විදිහකට. මොකද මං ජනතාවට දුන්න පොරොන්දු ජනතාවට කළ ජනතාවට දෙන කරනවා කියපු සේවය කියන්නේ එයා වග කියන්න ඕන. ඒක නිසා එයාට තියෙන වගකීම තවත් වැඩි එක්තරා විදිහකට. සහ ඊළඟට අනෙක් අතට ඉදිරියේදී ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් එයා තවත් වඩාත් කැප වෙන්න ඕන. ඒක නිසා කිසි කෙනෙකුට ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ කියලා කිසිදු ભેදයකින් තොරව ජනතාව වෙනුවෙන් තියෙන කැපවීමේ මේ අඩුවක් තියෙන්න බෑ. ඒ අනුව හැම කෙනෙක්ම තමන්ගේ දැන් එතකොට යම් කෙනෙකුට තමන්ගේ එතන ප්‍රශ්න මතුනොත් ඒ ප්‍රශ්න මේ තමන් පොරොන්දු වෙච්ච සේවයේ සැලසීම සඳහා ප්‍රශ්නයක් මතුනොත් ඒක රටට කියන්න පුළුවන්. සභාව තුළ කතා කරන්න පුළුවන්. ඒ නිල වාර්තාගත වෙනවා. නීතිමය වශයෙන් මේ යම් තත්ත්වයක් තියෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. සවිශේෂයෙන්ම පළාත් පාලන කොමසාරිස්ලාට මම ඉස්සෙල්ලා කිව්වා. එයාට මේ ඡන්ද විමසීම විතරක් නෙමෙයි ඒ පළාත් පාලන අතරවල සියලුම කටයුතු සම්බන්ධ විශාල වගකීමක් තියෙනවා. ඒක නිසා පළාත් පාලන කොමසාරිස්ට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් තියෙනවා මේ ඒ ආයතනවල සභිකයන්ට. ඒ නිසා ඔවුන්ගේ වගකීම විශාල වගේම ඔවුන්ට ඒ සඳහා කටයුතු කිරීමට විශාල වපසරියකුත් නීතියෙන් හැදිලා තියෙනවා. ඒක ප්‍රයෝජන අරගෙන ඒ අය තමන්ගේ දැන් ඊළඟට කාරණාව තමයි දැන් මෙහෙම මේ කාරණා වැඩ කරගෙන යන ගමන් ඊළඟට දැන් ගැටලුව තමයි මේ අයවැය කියන්නේ හැසෑම ආයතනයක්ම අයවැය ඉදිරිපත් කිරීම කරනවා. ඉතින් ඒ ඉදිරිපත් කිරීම හොඳ ඉදිරිපත් කිරීමත් නැද්ද? කියන අයවැය බජට් එකක් ඉදිරිපත් කරනවානේ සභාවට. එතකොට ඒක හොඳද නැද්ද කියලා ජනතාව අතර කතා බහක් ඇති වෙන්නේ නැහැ. අතරම මේ කොට්ටාසයක් තුල. එතකොට මේ කතා කරන්නේ මේ ආයතනය ඇතුලේ. එතකොට മന്ത്രിලා සභිකයන් තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේක හොඳද නැද්ද කියලා තීරණය කරන්නේ මේ සභිකයෝ සියලු දෙනා එකතු වෙලා. ඊට පස්සේ මේක හොඳ නැද්ද දන්න සමහර ඒවා අනුමත වෙනවා. සමහර ඒවා පරාජයටපත් වෙනවා. මෙතන බජට් එකට ඡන්දය ලබා දීමේදී එක්ක අනුමත වෙනවා නැත්නම් නෑ ඡන්දය ලබා දෙන්නේ නැහැ. එතකොට මේක තුන්වරක් මම කතා කරනවා කියනවා. ඊට පස්සේ මේක පරාජය වුණොත් එහෙම ඒ සභාවම වෙන තරකටපත් වෙනවා. වෙන කෙනෙක් මේ සභාපතිවරයාට පත් කරී ගැනීමේ ක්‍රමවේදයක් මේ තුල තියෙනවා. සභාපතිවරයා හෝ නගරාධිපති. එතකොට ඔබතුමා මේ ක්‍රමවේදය මොකක්ද දකින්නේ? ඇත්තටම මේක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට මම දකින්නම් මේ විරුද්ධ යන මතවාදයක්. ඇත්තටම ජනතාව දන්නේ නැහැ. සභිකෝ එකතු වෙලා වෙන පැත්තකට මේක හරවනවා. එතකොට මොකද්ද මේ තත්ත්වය ඇත්තටම? ඔව් මේක ඇත්තට මේ අපේ ඡන්ද ක්‍රමයේ තියෙන ගැටලුකාරී තත්ත්වයක්. දැන් අයවැය කියන එක ඕනෑම ආයතනයක ඉතාම ප්‍රධාන ඒ ව්‍යවස්ථාවේ ක්‍රියාදාමයක්. දැන් අපි පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ අයවැය ලේඛන ඉතාම වැදගත්ම අවස්ථාවනේ. පාර්ලිමේන්තුව ඒ වසරේදී කරන පාර්ලිමේන්තුවේ කරන වාද විවාදවල ප්‍රධාන දේ තමයි අයවැය විවාදය. සහ අයවැය ලේඛනයේ මේ පරාජයටපත් වුණොත් ආණ්ඩුව පවයිපත් වෙනවා. ආණ්ඩුවත් මේ බලය පහ වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. මොකද ඒක අයවැය ලේඛනේ තාම ඒ තරමට වැදගත්. ඉතින් පළාත් පාලන ආයතන වලත් ඒ මට්ටමේ වගකීමක් වැදගත් තැනක් අයවැයට තියෙනවා. එතකොට අයවැය ඉතින් මේ සභාපතිවරයා තමයි අයවැය සකස් කරන්නේ නිලධාරීන්ගේ සහාය ඇතුව. ඊට පස්සේ ඒක මේ සභාවදී සම්මත වෙන්න ඕන. ඉතින් ජනතා ඒ පළාත් පාලන ආයතන වල සභිකයෝ නැත්නම් ඔය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, නගර සභා මන්ත්‍රීවරු කියන අය ජනතා නියෝජිත වෙන්නේ. ඒගොල්ලෝ ජනතාව වෙනුවෙන් මේ අයවැය ලේඛනය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඒගොල්ලන්ට මේ බලය තියෙනවා. හැබැයි අර ඔබ කිව්වා වගේම මේ කාරණා ජනතාව අතර හරි සංවාදයකට ලක් වෙන්නේ නැහැ. අඩු ගන්න ප්‍රදේශයේ අයවැය ලේඛනය ඇත්තට ඒක දෙපැත්තෙන් වැරදක් තියෙනවා. ජනතාවගේ පැත්තෙන් වුණත් ඒ අයවැය ලේඛනයේ දෛව සභාව මේ ප්‍රසිද්ධ කරන්න ඕන පාර්ලිමේන්තුවේ මේ අදාළ ආයතන ඒවා නිල ලේඛන වල ඇතුළත් වෙනවා. ඒවා කියවලා ඒවා ගැන අදහස් පළ කිරීමක් එහෙම කරන මේ සම්ප්‍රදායක් අපේ රටේ නැහැ. ඒ ජනතාවගේ පැත්තෙනුත් ඒක ක්‍රියාවලිය දුර්වලයි. කෙසේ වෙතත් ඒ වගකීම තියෙන ප්‍රධාන වශයෙන්ම ජනතාව විසින් තෝරා යවන සභිකයන්ට. ඒ සභිකයන් මූලික වශයෙන්ම මේ කාරණා ගැන හොඳට අධ්‍යයනය කරලා ඒවා අඩුපාඩු බලලා ඒවයි හොඳ නරක බලලා ඒ වඩා ජනතාවාදී ජනතාවට හිතවාදී විදිහට මේ අයවැය ලේඛන සකස් කරන්න උත්සාහ කරන්න ඕන. ඒත් අපේ රටේ තත්ත්වය හුඟා කඩුයි. මේ අපේ රටේ තියෙන්නේ මේ පක්ෂ අනුව පක්ෂ ભેදය අනුව මේ අර සභාපතිතුමාගේ මේකට දැඩිලෙස විරුද්ධ වෙන එකක් තමයි අනිත් පක්ෂවල සාමාන්‍යයෙන් කරන්නේ. මොකද ඒකට අර ඔබ කිව්ව කාරණේ එතනදී නැවතු වෙන්නේ මේ පනත අනුව වර්තමාන පළාත් පාලන මේ මැතිවරණ පනත අනුව මේ ඒ අයවැය ලේඛනයේ පරාජය වීම කියන කාරණය සභාපතිවරයාගේ පැවැත්මට බලපානවා. අයවැය ලේඛන දෙවරක් පරාජය වුණොත්
සභාපතිවරයා දුරෙන් ඉවත් වෙනවා. ඉවත් කරන්න ඉවත් නීති අනුව ඉවත් වෙනවා. ඒ නිසා ඒ සභාපතිවරයා ඉවත් දැන් මුල් අවස්ථාවේදී යම් අපි දැන් මේ අවස්ථාවේදී සභාපතිවරයාපත් වෙනවා. හැබැයි දැන් වතාව අවුරුද්දක් දෙකක් යනකොට මේ ඉන්න සභිකයෝ අතරම ඉන්න කණ්ඩායම අතරම නොයෙක් ගැටුම් ඇති වෙලා සභාපතිවරයාට දැන් මුලින් සභාපතිවරයාට පක්ෂව හිටිය පිරිස් පසු විරුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට තුන් පාරක් වෙලා ඇත්තටම සභාපතිවරයාගේ බලය වෙනස් කරන්න පුළුවන්. ඒ තත්ත්වයේ තව පැහැදිලි කිරීමක් කරොත් දැන් මේ පළාත් පාලන මැතිවරණ පනත අනුව ඒ ප්‍රාදේශීය සභාවක හෝ නගර සභාවක මහනගර සභාවක අයවැයලේඛනේ දෙවරක් පරාජය වුණා. ඒ සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා දුරෙන් ඉබේම යාගේ දුරේ ඉබේම අහෝසි වෙනවා. එතකොට දැන් අපේ පහුගිය විශේෂම 2018න් පස්සේ පත් වෙච්ච ඒ මේ පළාත් පාලන අතර සභාවල අපිට දැක්ක දෙයක් තමයි මේ කාර්යය මුල් කරගෙන මේ සභාපතිවරයාට විරුද්ධ කණ්ඩායම් සමහරලාට මේ පක්ෂ වෙනස් පක්ෂවල කණ්ඩායම් එකට එකතු වෙලා සභාපතිවරයා එක්ක තියෙන පුද්ගලික අමනාපකම් උඩ එයාට පරද්දන්න මේ වැඩ කරපු අවස්ථා තිබුණා. ඒක නිසා මේක ඊටාම නරක තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මේක මම හිතන්නේ නීතියේ තියෙන ප්‍රතිපාදන එහෙම තියෙනවා. මොකද නීතියේ තියෙන මේක තමයි ඒ සභාපතිවරයාගේ අයවැයලේඛන ගැන ස්වභාව විශ්වාසයක් නැත්නම් සායක දෙවරක්ම ඒක ප්‍රතික්ෂේප කරනවා නම් මේ වෙන කරන්න දෙන්නේ සභාපතිවරයා ඒවත් යුතුයි කියන කාරණේ. හැබැයි එතන තියෙන වරද තමයි අපේ රටේ මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නැත්නම් සභිකයෝ වැඩ කරන්නේ ඒ ජනතාවගේ නියෝජනය කරන ආකාරයට නෙවෙයි මේ පත් වුණාට පස්සේ. ඔවුන් තමන්ගේ පුද්ගලික අභිමතාර්ථ උඩ තමන්ගේ තියෙන පුද්ගලික අමනාපකම් හිතවත්කම් උඩ තමයි උඩ කල්ලි ගහනවා. කල්ලි ගහලා ඒ නගරාධිපතිවරු සභාපතිවරු වෙනස් කරන්න ක්‍රියා කරපු අවස්ථා අපි දැක්කා. ඉතින් මේක අපේ දේශපාලන සංස්කෘතියේ නොදියුණු භාවයේ ලක්ෂණ මූලික වශයෙන්ම. දියුණු දේශපාලන සංස්කෘතියක් තියෙනවා නම් එතනදී මේ ප්‍රතිබද්ධ මේ කරුණ උඩ මිසක් අර තියෙන පුද්ගලික මේ හිතවත්කම් අමනාපකම් උඩ තියෙන ගැනීම නොකළ යුතුයි. නොකළ යුතුයි සහ නොවිය යුතුයි. ඉතින් අපේ රටේ වෙන්නේ වුණාට ඊටාම පහත් පෙළ ආකාරයට අර පුද්ගලික කාරණා මතු කරගෙන මේ සභාපතිවරුන් හෝ නගරාධිපතිවරුන්ට විරුද්ධව කල්ලි ගහිලා වැඩ කරන සම්ප්‍රදායක් තිබුණා. සහ ඒ වගේම ඒක අනිත් පැත්තත් වැදගත් මේ ප්‍රාදේශීය සභාවක සභිකයන්ට කිසි බලයක් නැහැ. බලයක් නැහැ කියන්නේ ඕන්ට පුළුවන් සභාවට කරුණු කියන්න විතරයි. ඒ බලතල තියෙන සම්පූර්ණයෙන්ම නගරාධිපතිවරු හෝ සභාපතිට. දැන් පහුගිය කාලේ අපි දැක්කා මේ පත් වෙන නගරාධිපතිවරු හෝ සභාපතිවරු ඊටාම අත්නෝමතික විදියට හිතුවක්කාර විදියට ඒ තමන්ගේ බලය පාවිච්චි කරමින් ඒ විශේෂම ආයතනයේ මේ තියෙන රාජ්‍ය සම්පත් විශේෂම යාන වාහන ආදී පාවිච්චි කරමින් වැඩ කරපු ආකාරය. ඒක ඊටාම නරක විදියට වැඩ කරපු අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවකදී එවැනි සභාපතිවරු හෝ නගරාධිපතිවරු නිර්පරිහරණයත් කළ යුතුයි මේ ඉවත් කළ යුතුයි ඒක අතකින් වැළුවොත්. ඒක නිසා මේ දෙපැත්තටම වගකීමක් තියෙනවා. එක අතකට මුලින්ම තමන්ගේ නීති තමන්ට පෙරදී නීතිමය රාමුව තුල වැඩ කරන්න ඕන. දෙවනුව ඔවුන් හැම විටම තමන් පත් කළ ජනතාවට වග කියන ආකාරයට වැඩ කරන්න ඕන. ඒ අර එක්කෝ මේ මුදල් මේ කොමිස් ගන්න නැත්නම් යටිමඩි ගහන්න හෝ වෙන යම් ආකාරයකට වැරදි විදියට මේ රටේ සම්පත් කොල්ල ගන්න හෝ ඒවා තමන්ට විතරක් ලැබෙන ආකාරයට වැඩ කරන්න අන්න එහෙම වැඩ කරලා තියෙනවා නම් ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. ඒක මං හිතන්නේ ඒක මේ නීතියෙන්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක්තරා විදිහකට මේ දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමෙන් තමයි අපිට ඒකට විසඳුම් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඔව් විවිධ සමාජ මට්ටම් ඔස්සේ විවිධ අදහස් ඔස්සේ පැමිණි පුද්ගලයෝ තමයි මේ සභාපතිවරු ඊට අමතරව මේ සියලු සභිකයන් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් නමුත් ඔවුන්ගේ පෞද්ගලික අරමුණු මෙතනදී ඉස්මතු නොකර ජනතාව වෙනුවෙන් සේවයක් කරලා ජනතාව වෙනුවෙන් පෙනී සිටින සභිකයන් නියෝජිතයන් බවට පත් වෙනවා නම් ඇත්තටම පිටන හොඳයි කියලා. ඉතින් ඒක සදාචාරාත්මක පැත්තෙන් ඉතා වටිනා දෙයක්. නමුත් මේ ඒ සදාචාරාත්මක පැත්ත හැම වෙලෙම හැම අවස්ථාවකදීම අපිට ඉස්මතු කරන්න වෙලා තිබෙනවා මේ එන නියෝජිතයන්ගේ තත්ත්වය මත ඇත්තටම. එතකොට මේක ඇත්තටම වෙනස් විය යුතුයි කියලා මම හිතන්නේ නැද්ද මේ පනත් මේ නීති මේවා වෙනස් වීමට භාජනය විය යුතුයි කියලා මම හිතන්නේ නැද්ද ඇත්තටම. ඔව් ඒක කාරණේ එහෙම වැදගත්. දැන් මේ 2008 ඇති කළ පළාත් පාලන ආයතන ව්‍යුහය තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ.
එතකොට ඒක නිසා දැන් ඒක තාම ඒක සම්පූර්ණ නිල කාලයක් සභාව ක්‍රියාත්මක වුණ එක වතාවයි. 2018 ඉඳලා 2022 දක්වා කාලය ඊට පස්සේ පහුගිය කාලය තුල තිබුණේ මේ ඒකට සභාවල නිල කාලය අවුරුදු දෙකක් දීර්ඝ කළා. ඊට පස්සේ කොමසාරිස්වරුන්ගේ පාලනය යටතේ තමයි තිබුණේ. එතකොට මේ ඒක නිසා දැන් මේ සභාව හරියට ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව දැනගන්න තවම අපිට ලොකු කාලයක් ලැබුණේ නැහැ. ඒ වුණත් පහුගිය මේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙච්ච අවුරුදු 4ක කාලය තුලනොත් අපිට යම් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. මොකද මෙතනදී වැදගත් වෙන කාරණේ තමයි මේ පළාත් පාලන ආයතන තමයි ජනතාවට ඉතාම සමීප ආයතන. පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නෙවෙයි. මේ පළාත් පාලන ආයතන තමයි ජනතාවට ඉතාම සමීප වෙන ආයතන. සහ ඒ වගේම කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වා හැම කටයුත්තකටම මේ ආයතන අදාළයි. ඒක නිසා මේ ආයතන ව්‍යුහය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරවා ගත්තොත් ජනතාවට විශාල පහසුවක් සැලසෙනවා. ජන ජීවිත මේ මීට වඩා තියෙන තත්ත්වයට නගා සිරුවන්න පුළුවන්. ඒක නිසා දැන් අපි අරසලකෝ දේශපාලන සංස්කෘතිය දේශපාලන සදාචාරය පිළිබඳ කාරණා ඒක නීතිය පැත්තෙන් පවා මේ අඩුපාඩු දැන් අඩුපාඩු මේක අවස්ථාවල අපිට කතා කරන්න පුළුවන් සභාපතිවරු තෝරාපත් කර ගැනීම සහ විශේෂම අයවැයලේඛන පරාජය කිරීම ආදී කාරණා පිළිබඳව යම් නීතිමය කාරණා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක දැන් අපිට එක වතාවක අත්දැකීම් වලින් විතරක් මේක තීන්දුව කරන්න අමාරුයි. ඒක නිසා අපි මේ මම හිතන්නේ දැන් අපිට සිද්ධ වෙනවා මේ වර්තමාන තීරීපත් වෙච්ච පළාත් පාලන ආයතන ඉදිරි කාලය තුලදී ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලලා මේ තියෙන නීතියේ සංශෝධන කිරීමට නැත්නම් නීතිය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වෙන කටයුතු අපිට බලන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අර පහුගිය අවුරුදු 4ක විතර අත්දැකීම් වලින් විතරක් අපි වනේ නැතුව මේ අවුරුදු 4ත් මනන් බලලා සහ ඒ අතරතුර කාලෙත් මතුවෙන කාරණා උඩ අපිට තීරණ ගන්න බැරි කම නැහැ. ඒක නිසා ඒ අවස්ථාව අනුව සහ ඒ මේ නීතිය වැඩි දියුණු කිරීම පැත්තෙන් නැත්නම් හුදෙක් නීතිය කාගේ හෝ පහසු වෙනස් කිරීම පැත්තෙන් නෙවෙයි නීතිය වැඩි දියුණු කිරීම පැත්තෙන් අවශ්‍ය වන සංශෝධන ආදිය ඉතින් හොඳට හොඳින් කල්පනා කරලා බලලා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන නීති ඇත්තට මේක නීතිමය කාරණයකටත් විතරක් නෙවෙයි නීතිමය දේශපාලනික සමාජීය ඒ හැම පැත්තකින් බලලා ඒ අවශ්‍ය මේ විශේෂක ඥාණය අරගෙන තමයි අපි යම් වෙනසකට යනවන යා යුත්තේ කියලායි මම අදහස් කරන්නේ. ඔව්. දැන් මෙතනදී මේ අපි බැලුවත් එහෙම මේ දැන් ජනාධිපතිතුමා කියනවා අවස්ථාවකදී වේදිකාව තුළ මේවා අපිට කරගන්න බැරුණොත් අපිට තුනෙන් දෙකේ බලයක් තියෙනවා මෙතන 150 ගානක අපිට නියෝජිතයෙන් ඉන්නවා මේ පාර්ලිමේන්තුව තුළ. ඉතින් මේ වගේ කතා බොහොමයක් කියනවා අපි දැකලා තියෙනවා. නමුත් අපිට මේ පළාත් පාලන පළාත් වෙනස් කරලා අපිට ඉතාම හොඳ පාලනයක් මේ ගම තුළ එහෙම නැත්නම් මේ ප්‍රාදේශ සභා නගර සභා තුළට ගෙන යන්න මේ බලය ඇත්තටම මම හිතනවා පාවිච්චි කරන්න පුළුවන් එතුමන්ලගේ මේ ආණ්ඩුවට කියලා. මොකද අපි පළාත් පාලන අමාත්‍යතුමා ඔස්සේ ඒ වගේම ජනාධිපතිතුමා ඔස්සේ මේ හොඳ පනතක් ගෙනාවොත් එහෙම පාර්ලිමේන්තුව තුළ සම්මත කරලා මේ හොඳ පනතක් අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් මේ තියෙනවා. ඉතින් ඔබතුමා එහෙම හිතන්නේ නැද්ද? අතරම එහෙම කර ගන්න අවස්ථාවක් මේ තියෙනවා කියලා මේ. ඔව් අනිවාර්යයෙන්ම අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි මේ හොඳ පනත කියලා අදහකින් අපි දැන් හොඳ නීතියක් ගේන්න ඕන. ඒක නිසා අපි හොඳ නීතියක් කියන තියෙන නීති අඩුපාඩු හරියට කිරලා මැනලා බලලා ඒවා වෙනස් කිරීම සඳහා වන අලුත් යෝජනා ඉස්සලා සමහර වෙලට දැන් මේවා හුදෙක් දේශපාලන විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකයි මම කිව්වේ මේ පිළිබඳව එහෙමනම් අඩු ගානේ මුලින් රටේ සංවාදයක් ඇති කරන්න ඕන. සංවාදයක් ඇති කරලා ඒ පළාත් පාලන ආයතන පිළිබඳ යම් මේ අපි කියනවා මේ එක්තරා විදිහකට මේ දවල පත්‍රිකාවක් රටේ ප්‍රසිද්ධ කරන්න ඕන. කරලා විශාල මහජන සංවාදයකට ලක් කරන්න ඕන. දැන් මේ අතරම සංවාදයේ මේ ක්‍රියාවලිය තුල දැන් මේ වර්තමාන සිදුවෙන ක්‍රියාවලිය තුල සංවාදයක් නෙමෙයි මේ අතරම වෙන්නේ මේ උදාහරණත් එක්ක මේ සිද්ධ වෙන විදිහට. ඔව් ඒ ක්‍රියාවලිය තුලින් තියෙන යම් අවස්ථා මතුවලා තියෙනවා. ඒ අවස්ථාවත් මුල් කරලා ඊට පස්සේ දැන් මොන විදිහේ වෙනස්කම්ද ඇති කළ යුත්තේ කියන කාරණේ පිළිබඳව රටේ සංවාදයක් ඇති වෙන්න ඕන. මොකද නැත්නම් එක දැන් පහුගිය කාලෙම අපි දැක්ක මේ නීති සම්පාදනය කරන්න උගක් වෙලාට පාලක පක්ෂයට විතරක් ඕන විදියට. පාලක පක්ෂයට දෙනවා අපිට වැඩිපුර ආසාව තියෙනවා. ඒක අපිට ඕන විදිහට නීති හදනවා. එහෙම නැතු ඒක සම්පූර්ණ වැරදි. නීති හදන්න ඕන ජාතික අවස්ථාවන්ට අනුකූලව. එතකොට ඒක නිසා ඒ ජාතික අවස්ථාව මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් මේ රටේ විද්වතුන් පොදු ජනතාව වැඩ කරන ජනතාව සහ අපි කියන සියලුම ස්ටේක් හෝල්ඩර්ස්ලා ඒකට අදාළ සියලුම දෙනාගේ අදහස් විමසලා බලලා යම් පොදු කතිකාවක් තුලින් තමයි මේ නීති වෙනස් වෙන්න ඕන. ඒ සඳහා අතට දැනටවත් මේ තියෙන කාරණා තුලින් මේ අවස්ථාව මතු කරගෙන ඉදිරි කාලය තුලදී ඒ සඳහා යම් මොකද හදිසිය කරන්න බෑ. යම් කාලයක් අඩු වශයෙන් වසරක කාලයක් තුලවත් යන සංවාදයක් තුලින් ඒ අදාළ ප්‍රශංසක කළ යුතු කියන තමයි මම විශ්වාස කරන්නේ.